හොඳයි. සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังසමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. හොඳයි, මූලාසනේ වැඩ ඉන්න නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඓතිහාසික අම්බුලුගල රාජමහා විහාරය, ඓතිහාසික කූරගල රජමහා විහාරය, මත්තල අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු විහාර ගණේ ගරු විහාරාධිපති, රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, එවාගේම ඉන්දියාවේ රජගහ ආනන්ද බෝධි සමාගමේ ගරු ප්‍රධාන සභාපති තැන්පත් රජගහ මහා විහාරයේ ගරු විහාරාධිපති, ගෞරවනීය අපේ පල්ලේගම විජිතනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ ස්ථානයේ වැඩ ඉන්න පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි, අපේ ගරු ආණ්ඩුකාර තුමනි, පොලිස් අධිකාරී තුමා, මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා, ඒ වගේම අපේ නායක හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි පින්වන්ත දෙපළ ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි, පින්නතියනි, මේ සියලු දෙනාම මේ එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු හැටියට අපෙන් කරන්ට ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. නායක හාමුදුරුවෝ අරමුණ පැහැදිලි කරනකොට ප්‍රකාශ කරන්නට යෙදුණා. උන්වහන්සේගේ ප්‍රමුඛම අරමුණ තමයි අර හරි අපූර්වට බොහොම ලෙන්ගතුව කීවේ අර නුවර මගේ මිනිස්සුන්ට බණ අස්සන්න. පින්නතුනි, භික්ෂුන් වහන්සේ නමකගේ දෙවුර මත පැවරුණු ප්‍රධානම කාර්ය මිනිස්සුන්ගේ හිත්සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ප්‍රචාරය කරන එක. හොඳට මතක තියාගන්න, බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා මේ පින්කම සංවිධානය කරපු නායක හාමුදුරුවන්ට. උන්වහන්සේලා මේ විහෙර විහාර හැදුවා විතරක් නෙමෙයි, මේ ජනතාව දිහා, පින්නතුන් දිහා බලලා මේක නායක හාමුදුරුවන්ට අරුමයක් නොවෙන්න පුළුවන්, මේක සතුටු වෙන්න පුළුවන් උන්වහන්සේට. හේතුව අපරාධවලට තෝතැන්නක් වෙච්ච වෙන්න ගියපු මේ කන්දනේ දහස් ගාණක් මිනිස්සු බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ කරගෙන මේ පඩිපෙල් දෙක තුන නැගලා උඩට එනකොටම අත් දෙක එකට පූට්ටු වෙලා නලලට එනවද? ඒක ඉබේ වෙනවද නැත්නම් හිතලා වෙනවද? ඒක අපි දන්නේ නැහැ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මෙතන පඩිපෙළ නැගලා ධාතු මන්දිරයට උළුවස්සෙන් ඇතුල් වෙනකොට සමම්පිච්ච මල් සුවඳ එනකොට කවුද මතක් වෙන්නේ? බුදුහාමුදුරුවෝ, භාග්‍යවතුන් වහන්සේ. හිත නිමෙනවා. ලොකු කුඩා සෑම සියලු දෙනෙකුටම
මිනිස්සු පන්සල් එන්නේ සැනසෙන්න. ඒ සැනසීම ලබා ගන්න පුළුවන් තැන මේ සේරට වඩාද සතුටු වෙනවා නායක හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි. ඒ සැනසීම ලැබෙන්න ලෝකයකට ඒ සැනසීම දායාද කරන්න පුණ්‍ය භූමියක් උන්වහන්සේ හැදුවා නිර්මාණය කරා. මිනිස්සුන්ගේ හිත්වලට ඇතිවෙන්න ඕනේ අර පල්ලැහැ මළුවෙන් වාහනේ දාලා සරෙප්පු ටික ගලවලා උඩට එනකොට පළවෙනි වැලිකටේ පෑගෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? වෙනතුනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. විශ්වාස කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං. ඔයත් මේවා අහලා ඇති. ලක්ෂ වතාවකට වැඩියෙන් අහලා ඇති. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. බිනදුනි ධර්මයෙන් තොර සරණක් අපිට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. සංඝ රත්නයෙන් තොර සරණක් නැහැ. මේ ත්‍රිවිධ රත්නයේ සිහිපත් වෙන එකම තැන මොකක්ද? පන්සල. දලදා හාමුදුරුව වඳින්න යනකොට හේවිසි ශබ්ද පූජාව ඇහෙනකොට ඇතිවෙන හැඟීම මිනිස්සුන්ට නිකම්ම හැඟීම ඇති වෙනවා. මොකක්ද? මර බුදු හාමුදුරුව ගාවට ආවා වගේ හැඟීම. පන්සලට එනකොට මේ මෙච්චරයි අපිට නිමෙන්න තියෙන්නේ. කියමු බලන්න. ඇයි මෙච්චර දහස් ගාණක් මිනිස්සු බණ අහන්න එන්නේ? කොහොමද දැන් මේ දෙසැම්බර් මේ දවස් ටික ගත්තත් නායක හාමුදුරුවනේ මං ලක්ෂ 7කට වැඩියෙන් බණ කියලා දෙනවා. ඇයි මෙච්චර මිනිස්සුන්ට නිමෙන්න ඕනේ? මිනිස්සු පිච්චි පිච්චි ඉන්නේ. මිනිස්සුන්ට සැනසීමක් තියෙන්න ඕනේ. මේ සැනසීම තියෙන්නේ ධර්මයෙන් විතරයි කියන එක වයස් ભેදයක් නැතුව ඔප්පු වුණා. මේ පුණ්‍ය භූමියේ තරුණයෝ කී දහයක් ඉන්නවද? මේ තරුණ මහත්තුරු සේරමාවේයි මතක තියාගන්න. පුංචි දරුවගේ ඉඳන් වයසක අම්මා තාත්තා දක්වාම හැම කෙනෙකුටම ධර්මයේ පහස අවශ්‍යයි. වෙන මොකටද ආවේ? හැම කෙනෙකුටම බුදුහාමුදුරුවන්ගේ කරුණාව අවශ්‍යයි. වෙන මොකේටද ආවේ? අපි නොකිව්වට ඕක තමයි යථාර්ථය. වෙන කිසිම අරමුණක් නැහැ. එනිසා මතක තියාගන්න. මිනිස්සෙක් විදිහට මේ සංසාරේ උත්පත්තිය ලැබපු මේ ආත්මය තුල කොච්චරවත් පින් කරලා ඇති. නායක හාමුදුරුවෝ සිහිපත් කරපු විදිහට ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අනික් පැත්තෙන් බුදුහාමුදුරුවෝගේ ශ්‍රී පතුලේ පහස ලැබපු සමනල කන්ද කවදාවත් හිතුවද මේ දෙකටම මැදි වෙච්ච මේ පිම්බිම තුල මෙහෙම බණ අහන්න හම්බේ කියලා. ඒ නිසා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ තමයි සංසාරේ හැරවුම. අද නෙල්ලිගල බණහන දවස. මේ තමයි සසර ගමනේ සුවිශේෂී දවස. නෙල්ලිගල බණහන දවස. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා
ඔච්චරයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ කල්ප ගානක් සංසාරේ දුක් විඳලා. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නෙම බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා උපදින්න ඕන. මනුෂ්‍යෙක් වෙලා උපදින්න ඕන. මේ මිනිස්සු වෙලා අපි ඉපදුනේ දුක් විඳින මේ ඝෝරතර සංසාරේ මේ යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නේ. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කය වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ තමයි ප්‍රාර්ථනාව වෙන්න ඕන. පාරමිතා පුරන්න පුළුවන් පහසුම ලේසිම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. ඒ නිසා මේ ලැබපු මනුෂ්‍යාත්මයෙන් අද ප්‍රාර්ථනා කරමු. අද ඉඳන් පාරමිතා පුරන්න ධෛර්යය ලැබේවා. රහත් වෙලා නිවන් දකින්න මේ පින් අද නෙල්ලිගල පුදබිමේ අහන දේශනාව සසරට හේතු වේවා. සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. පිනතුනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඕන. විමුක්තිය ලබා ගන්න අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ අම්මලාට තාත්තලාට කවදාවත් මේ ආත්ම භාවයේ තුල හිතිලා තියෙනවද නේ මම දැන් නිවන් දකින්න පටන් ගන්න ඕන කියලා? කවදාවත් හිතිලා තියෙනවද මම මේ පාරමිතා පුරන්න පටන් ගන්න ඕන කියලා? පින්නතුනේ අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඕක දැන් හම්බෙලා තියෙනවනේ. ඇයි එහෙනම් නොකර ඉන්න බැරි? කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? කුසල් විතරක් කරන්න. ආයේ මේ අවස්ථාව එන්නේ නැහැ. මෙතන කිසි කෙනෙක් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන්න ආපු? මම අවුරුදු 60-70ක් නේ ඉන්නනේ. බණ කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේ එහෙම ජීවිතනේ. මේ අටකටු ගොඩක් තියෙනවා. ඕකේ මස් ටිකක් තියෙනවනේ. ඒක වැක් කරනවට හැම වැටිලා තියෙනවා. මේ කරජකයක්, මේ මාංශකයක් නඩත්තු කරන්නේ 99ක් රෝග, 99ක් ව්‍යාධි. මේ පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙච්ච මේ මස් ගොඩක් නඩත්තු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. වෙන මොකේද? ඒ නිසා මේ සියලු දෙනාම හොද්දට මතක තියාගන්න. සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති. මේ වගේ අවස්ථාවක් ලබා ගන්න. ඒ නිසා කවදාවත් අද ඉඳන් එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. මේ සංසාරෙම සැපවත් වෙන්න අද ඉඳන් පිනුදුනේ නිවන් දකින්න යන ගමනේ පින් කුසල් විතරක් එක්කව කරගන්න. සිතයි කයයි වචනයයි සංවර කරගෙන ඔය මේකේ මහ දෙයක් නැන්නේ පින්නතුනේ. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. කය කොහොම හරි සංවර කරගන්න. ඔට්ටු වෙන්න එපා එකපාරම හිත එක්ලස් කරගන්න. වචනය කොහොම හරි සංවර කරගන්න. බොහෝ පිරිස් ඉන්නවනේ නේ. වචනයයි කයයි සංවර කරගන්න නැතුව මොකද කරන්නේ? අර හදනවනේ දර නිකන් බුදු වෙන්න වාගේ. ඔය එක පාට භාවනා පාට මම මේ ගරහනවා එහෙම නෙමෙයි මෙවට. පාඨමාලා මට්ටමින් රහත් වෙන්න හදන්නේ. මදකදර කොල්ලු පිටිය බුදු වෙන්න කියලා ගේ වික්ක කෝටි 5කට. බුදු බව ගන්න කෝටි 5කට වික්කනේ. මේ පැතිවලත් තිබ්බනේ විවිධ රහත් කරන එක අම්මා කෙනෙක් නායක හාමුදුරුවනේ. මම මේ ඔයත්තන් ඔය මිත්‍යාවෙන් මිදෙන්න කියනවා මිසක්කන් කිසි කෙනෙකුට ගරහන්න චේතනාවෙන් කියනව නෙමෙයි. සෝවාන් පාඨමාලාව එහෙම තිබ්බ නාඩගම් මේකේ. ඉවර වුණාට පස්සේ
අර උගන්නපු කෙනාට අමතක් වෙලා මුන්ද සෝවාන් වෙලා ඉවරයි කියලා. ආයෙත් පටන් ගත්ත සෝවාන් එක. උන්ද කියලා නෑ දැන් මට සකෘදාගාමි වෙන්න ඕනේ මං ඒක කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අර ඩේලි එන එක මාක් කරපු ඩයිරිය ගෙනල්ලා පෙන්වලා දැන් හරි එහෙනම් සකෘදාගාමි පටන් ගමු කිව්වලු. එහෙම තිබ්බේ මේක. එහෙම තියනම ඕනතර. අර මම එකයි කියන්නේ. කයයි වචනයයි සංවර කරගමු. බුදුවරුනේ උගන්වන්නේ නේ. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. එහෙම බැරි වුණොත් අර දන්නවනේ අර කිරිහාමි සිල් ගන්න ගියේ. අන්තිම අර අමුඩේ විතරනේ ගහගෙන ගියේ. සේරම දාලානේ ගියේ. අවසානයේ මොකද වුනේ? අමුඩේ කණ්ඩ මීයෙක් ආවා. මීයා එලවන්න බැලලියෙක් ගෙනාවා. ඊට පස්සේ බැලලිට කිරි දෙන්න වැස්සියෙක් ගෙනාවා. වැස්සි බලා ගන්න කොල්ලෙක් ගෙනාවා. කොල්ලා බිරිඳක් ගෙනාවා. දෙන්න ළමයි හැදුවා. අන්තිමේට ආපහු අමුඩේ ගලවලා ගෙදර ගියා. ඇයි? කය වචනේ සංවර කරගන්න බැරි වුණාම කවදාවත් ජීවිතේ අප්‍රිය වෙලා භාවනා කරන්න යන්න එපා. සම්පූර්ණ නැත වෙනවා. ජීවිතේ කලකිරුණාම භාවනා කරන්න පුළුවන්ද? සමහරව කියනවා නේද කේන්ති කියපුවම මෛත්‍රී වඩන්න කියලා. මෙතන ඉන්න කාටද පුළුවන් කේන්ති කියපුවම මෛත්‍රී වඩන්න? අකුණුහරුප කියවෙන මිසක් වෙන මොනවද මතක් වෙන්නේ? ඉස්මයන්ට යකුණගපුවාම කාටවත් සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මතක් වෙනවද? පින්නතුනේ මේ නිවන් මඟ අහුරන නේ අර පංච නීවරණ ධර්මවල උගන්වන්නේ කාමච්ඡන්ද ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? ද්වේෂයෙන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් අතර එකක් මොකක්ද? ද්වේෂය. පුරුදු වෙන්න ඔය කය වචනය ඉස්සරලම පරිස්සම් කරගන්න. එහෙම නැත්තම් අපිට එන තරහේ හැටියට වෙන්නම අකුසල් කය වචනේ අසංවරකම හින්දා. ඔය පොඩි උදාහරණයක් ඕනනම් දැම්ම කියන්න. ඔය බලන්න පුළුවන් ඕන. දැන් අය කහන්න 10 දෙනෙක් විතර ඇවිල්ලා ඉස්සරහින් හිට ගන්න ඕනේ. කොටන්න ලෑස්ති වෙනවනේ පිටිපස්සේ ඉඳලා. නැහැ කියලාද කියන්නේ? මොකක්ද මේ වෙන්නේ? සංවර කර ගන්නම බැරි මොකක්ද? කයයි වචනයයි. කාගෙන ඉඳි හිතට එනේවා. අවසානයේ සංවර කර ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? ඔය පුරුදු වෙන්න ජීවිතේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවාම කය වචනය සංවර කරගන්න. කයයි වචනයයි සංවර කරගන්න අපහසු නම් කොට හොඳ විසඳුමක් තියෙනවා. කය වචනය සීල සම්පන්න කරගන්න කායේන වාචාය සංවර කය වචනය සංවර කරගන්න එකමනේ සීලය. මං කියන්නේ මේ කරන එක අපහසු නෝ. දැන් ඔය මේ අම්මලාට තාත්තලාට දවසට කුණුහරුප කීයක් විතර කියවෙනවද? කී ගමනක් දවසට තෝතෝ කියලා කියනවා? පුරුදු වෙන්න. මෙහෙම හික්මීමක් ඇති කරගන්න බැරි නම් එකම එක යෝජනාවක් කරන්නම් හෙට ඉඳන් පටන් ගන්න. බුද්ධවත කරන්න. සත්තයි හෙට ඉර පායනවා. එලෙසමයි පින්නතුනි කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. බුද්ධවත කරන මිනිස්සුන්ට මෙව මේ තරුණ මහත්තුරු හොඳට අහගන්න ඕන හොඳේ. ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ඇති දුම්කොළ පළුවක් හරි. නැතිනවනේ.
හකු පුරවාගෙන නැත්තේ අර දුංගල කුඩු වලින්. ඔය නුවර කොහොමද දන්නේ බොහෝ පැතිවල තරුණයෝ එහෙමනේ. මේ පොඩි උන් පෙතිබොනෝ. එතකොට මේ තරුණ මහත්තුරු අපේ තාත්තලා අපේ අම්මලා මම මේ කියන ටික හෙට ඉඳන් කරන්න. ණය ගහන්න මම අර කූරගල ධර්ම දේශනාව කරලා යනකොට පාන්දර 1ට විතර තරුණේ කෝල් එකක් ගන්නවා. අරගෙන කියනවා පහන තියෙන තැන බුදු පිළිම ඔහොම්මම හිතා ගන්නකො. මම කියනවට ගිහිල්ලා බුදු පිළිමයට ඔහම ඇඟිල්ලෙන් අදින්නකො. මොකද දඩ දූවිලි තට්ටුවක් ඇඟිල්ලට එනවා. නෑ නිකන් මම කියනවට අද ගිහින් ඔක් කරන්නකො. පහන තියෙන තැන ඔහොම ගිහිල්ලා අත ගන්නකො. ජරා ගොඩනේ. මේ මහ දේවල් නෙමෙයි හොඳ මම රුපියල් 50ක්වත් වියදම් මං කියන්නේ නෙල්ලිගල පින් කැටේ රුපියල් 5ක්වත් දාන්න කියලා. නායකහාරොන්ට පින් සිද්ධ වෙන්න උන්වහන්සේ මොකද්ද කිව්වේ? අර නුවර මගේ මිනිස්සුන්ට බණක් අස්සන්න ඕනේ. හරි පොඩි දේවල්. කුරගල ගෙන් එනකොට තරුණයා කියනවා අහලා ඇවිල්ලා ගෙදර ඉන්න බැරි වුණාලු. නැගිට්ටලු. ගත්තලු බුදු පිළිම ඇල්ලුවලු ටැප් එකට. අර කොල්ලට ආපු හැඟීමනේ. අර මගේ බුදුහාමුදුරු කොල්ලා ගිහිල්ලා බුදු පිළිමේ අතගාලා බලලා දූවිලි නිින්ද ගියේ නෑලු. සුද්ධ කරවලු සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේට පහන තියෙන ආසනේ. කියනවා එලන්න මොකවත් නෑ පත්තර පිටුවක් කෙලවලු අලුතෙන්. මේක නෙමෙයිද වෙන්න ඕනේ. වැට උඩට ගණ්ඩයි අමාරු. එල්ලි වෙනකන් ඇහැරලා හිටියලු. මොකේටද? පැන් වීදුරුව පූජා කරගන්න. එල්ලි වෙනකන් ඇහැරලා හිටියලු. ඒකයි මං ඔය කියන්නේ. තරුණ මහත්තුරු තරුණයෝ බනහඬ ගත්තාම එක ටිකක් අර ඕඩෝස් වගේ. මේක තරුණයොන්ට තරම් දැනෙන පිරිසක්. ග්‍රහණය කරගන්න පිරිසක්. වෙන කොහෙද? අද ගෙදර යන්න. වෙනතන මේ අපේ බුදුහාමුදුරු මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ නායකහාරෝ අද කියනවා හාල් කිලෝ 100 ගාණක් දවසට උන්වහන්සේගේ ආයතනවල හදනවා මොකේද? බුදුහාමුදුරන්ට. මම මේක කියන්න නායකහන්නේ මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඒ කාලේ දඩබ්බර අවදියනේ අපේ. ඔය අපි හරියට බලනවා නෙල්ලිගල නායක හාමුදුරුව බුද්ධ වත කරන විදිය. බලන්නකො මං එදා හිතපු එක මට අද මෙතන කියාගන්න කවදාවත් මං හිතුවේ නෑනේ. ඒකනේ කියන්නේ හිතන දේ වෙන්නේ නෑ මතක තියාගන්න ඕනේ. වෙන දේ හිතා ගන්නත් බෑ. දැන් අවුරුදු 3ක් ඇති. නායකහාරෝ කරන බුද්ධ වත දිහා බලලා මන් තුන් හිතකින්වත් හිතුවේ නෑ නායකහාරෝ ළඟ තියාගෙන මේක මේ මළුවේ බණ කියනකොට කියන්න හම්බෙයි කියලා. බුද්ධ වත. උන්වහන්සේ ගාව ඉන්න සේවක මහත්තුරුන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් වැඩිම පිරිසක් යොදවලා තියෙන්නේ මොකේද? බුදුහාමුදුරන්ට. භාග්‍යවතුන් වහන්සේට. මල් පැලේ ඉඳන් හදන්නේ. මම පොඩි යෝජනාවක් කරනවා. මේ තරුණ මහත්තුරුන්ට අම්මලාට තාත්තලාට දරුවන්ට හෙට ඉඳන්වත් ගෙදර සමන් පිච්ච පඳුරක් හිටවමු. කාටද? බුදුහාමුදුරන්ට.
හැදෙන පිපෙන මල් කැකුලක් ගානේ මේ දරුවන්ට කාවද මතක් වෙන්නේ? කඩලා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් නොතිබ්බත් අර බුදුහාමුදුරුවන්ටනේ කියලා මතක් වෙයි. සැකයි නම් මම කියනවට කරන්නකෝ. සැකයි නම් මේ ලෝකෙ මේ විදිහට පූජාවක් ලබන නේ කොච්චර දොස් පරස් කියනවද නේ නායකහරනේ? කිරිබත් මෙච්චරයි පහන් මොකටද කියලා අහනවනේ. මං ඒ උදවියට කියන්නේ බුදුහාමුදුරුවොත් එක්ක සමාලෝචනය කරන්න අපි කවුද? රුවන්වැලිසෑය නායකහරෝ කියනවා කිරිබත් ට්‍රැක්ටර 5කට වැඩියෙන් විසික්කනවලු. පහන් දෙයියන් ගැටපෙට බලන්න. අර ඉවුරු කැටේ දැන් නම් හොදගෙන ගිහිල්ලා ඇති. වැඩිපුරම මොනවද තියෙන්නේ? පහන් කවුරු වෙනුවෙන්ද? එක පන්සලක හාමුදුරු කෙනෙක් සල්ලි දීලා රුවන්වැලිසෑය යවුවද? ගිහින් පුදලා එන්න කියලා නැහැ. මේ පින්නතුන්ගේ අම්මලාගේ තාත්තලාගේ හිතවලට දැනිච්ච විදිහ ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ ලැබීම අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ බෝධිසත්වෝ මොකද්ද කරේ? අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් දන් දීපු එක කරේ. ඒ වගේ උත්තමයෙකුට ලැබෙන විදිහ මේ කොහෙවත් නැති මිනිස්සුන්ට පුළුවන් ද පින්නතුනි මේ එක මම මෙහෙම කියන එකත් ගැලපෙන්නේ නැහැ. අපේ ඒ තමයි අපේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ. ඒ වගේ උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ අපි මේ පින්නතුන් වෙන කොහෙද ඔහොම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් ඔහොම ලැබෙන ඔහොම පුදන අවුරුදු 2600ක් කිට්ටු කරලත් පරිනිර්වාණය මේක බොරුවක්ද? බොරුව මෙච්චර පවතිනවද? මේකස් මං කිව්වේ හෙට ඉර පායනව සත්තයි බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ. එහෙම වැරදුනා නම් මේක මෙහෙම පවතින්නෙත් නෑ පින්නතුනි. ඒ නිසා මතක තියාගන්න අපි දළදා හාමුදුරුවන්ට ඒ රාජ නියමයන්ගෙන් කවුද පින්නතුනි ඔහොම පිදුම් ලබන්නේ? කාටද ඔහොම ලැබෙන්නේ? ඒ අපේ බුදුහාමුදුරුවෝ මේ සංසාරේ ඇස් දෙක දන් දීපු උත්තමයා. අතපය 4 කපන කොටත් ශාන්තිවාදී ජාතකේ බුදු වෙන්න පාරමිතා පුරන අවදියේ කල්ප ගානක් දුක් විඳේ. මේ අර රජ්ජුරුව ඇවිල්ලා පපුව තලනකොට කන් දෙක කපනකොට අතපය සිඳිනකොට මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ දන් දුන්නේ නේ. ඒවට කොච්චර කතන්දර කියනවද මිනිස්සු? රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා ත්‍රිත්වයක් තියෙනකොට එදා දීපංකර පාද මූලේ සුමේද බෝසත් අවදියේ සසර ගමන කෙලවර කරන්න තියෙනකොට අපි වෙනුවෙන් කවුද? අපේ බුදුහාමුදුරුවෝ. එහෙම උත්තමේට මෙලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. ඔය මං මේක මගේ පළවෙනි රූපවාහිනී වැඩසටහනේ නායක හාමුදුරුවනේ මම කියන්නේ බුද්ධවත කරන්න පුරුදු වෙන්න. ඔය එක තරුණයෙක් කියන සමහර තරුණ මහත්තුරු ඉන්නව නේද මත්ද්‍රව්‍ය වලට බැහැ වුණාම ටිකක් මේක පාලනය වෙන්න අමාරු.
මෙව්වත් හරියනවා පින්නතුනි. අයමුතුවෙන් පුනරුත්ථාපනයක් ඕනේ නැහැ. අද ගෙදර යන්න. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන හොඳට පිරිසුදු කරන්න. පේනවනේ නායකහරු කරන විදිය. සත්කාර කරන විදිය. මං කියන්නේ අර කූරගල ගිහින් එනකොට තරුණයා ටැප් එකට අල්ලලා නායකහන්න පත්තර පිටුවක් එළවලු ඇයි? කොල්ලට ඒ වෙලාව එච්චරයි කරගන්න පුළුවන්. උදේ නැගිටපු ගමන් වතුර වීදුරුව ටැප් එකෙන් අරන් බුදුහාමුදුරන්ට පූජා කරාලු. සමහරට ගෙදර කට්ටිය වතුර බොන එකක්ම වෙන්න. මේ වැටට තරුණයෝ දැන් ඇවිල්ලා තියෙනවා. තරුණ මහත්තුරු බුදුහාමුදුරෝ ගැන පුදුම හැඟීමකින් කටයුතු කරනවා. හෙට උදේ ඉඳන් පටන් ගන්න සති 3ක් විතර කරන්න පින්නතුනේ කුණු හරපයක්වත් ඔය කටින් ආයේ කියවෙන්නේ නැහැ. කවදාවත් වෛරී සිතුවිල්ලක් එන්නේ නැහැ. මං 100,000 වතාවක් මේවා කියලා ඇති. විශේෂයි මට බුද්ධ වත ගැන හැඟීම ඇති තැන ආපු මේ නායක හාමුදුරුවෝ ළඟ තියාගෙන මේක කියන එක. මම නායකයන්ට පුද්ගලිකවත් කිව්වේ ඒකයි. ඒ පණිවිඩය නායකයන්ට තින් තවත් සතුටු වෙන්න පුළුවන්. ඒ පණිවිඩය මම ලෝකෙටම මෙච්චර කාලයක් දුන්නේ නායකහරු දිහා බලලා. ඉතින් බලනවනේ නායකහරුන්ට පුදුම විදිහට ලැබෙනවනේ. නායකහරුන්ටත් නෙමෙයි සම්බුද්ධ ශාසනයට මේ ගොඩනගන විහාර කර්මාන්ත මෙතන හදලා තිබ්බේ නැත්නම් අද කොහෙද බණහන්? මෙතන හදලා තිබ්බේ නැත්නම් මෙතෙන් බබලන්නේ ඇයි? බුද්ධ වත කරන හින්දා. මතක තියාගන්න. බුද්ධ වත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මං හිතන්නේ අපේ පල්ලේ ගන නායකහරුත් මේ කටයුත්ත නේ ඒක හොඳටම කරනවා. මට මතකයි මං දිල්ලි ඉන්නකොට නායකහරු මට කියලා දෙනවා. මං හිතන්නේ නායකහරුලා මේක අත්දැකීමෙන්ම දන්නවා. බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපේ තාත්තලා පුළුවන් නම් අද ගිහිල්ලා හෙට උදේ නැගිටලා මහ වැඩක් නෑ අර ගෙදර කැබිනට් එකේ හරි මොකේ හරි ඇති ඔය පොඩි කෝප්ප දෙනවනේ. ඔය කෝප්පයක් ගන්න. මේ ඔකට වතුර ටිකක් දාන්න. දාලා පැන් වීදුරුව අතට අරගෙන මම කියනවට කරන්නකො හෙට ඉඳන් හොඳේ. පොලිසිය ඉන්නර කමන්න කෙරියක කරන්න. ඔය අත් පිටම පින්නතුනේ ප්‍රතිඵල තියෙනවා. ඒකයි මේ කියන්නේ. අර පැන් උදේ පාන්දර පැන් වීදුරුව අතට අරගෙන අර මගේ බුදුහාමුදුරන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම උදේ පාන්දර අය ගාත කියන්න ඕනද? තාත්තලා ගාත දන්නේ ඕන්නේ. කොල්ලෝ ගාත දන්නේ ඕන්නේ. බුදුහාමුදුරන්ට උදේ පැන් ටික තියලා වඳින්න හොඳටම ඇති. මේක මම කියනවට සති 3ක් කරන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය ගෙවල් වල තියෙනවනේ ද්වාරෝපරා තියෙනවනේ සේරම නැති වෙලා යනවා. ගෙවල් වල උයනවනේ උදේට. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. පැහෙන හොද්දෙන් හරි කමක් නැහැ. අර පාත්‍ර නැනේ නායකහරන ඉතින් ගෙවල් වල නේ. පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් දාන්න. අර බැරිද අර උයපු මොකෙන් හරි මාළු පිණි ටිකක් තියලා. අපේ අම්මලා ඕක දෙන්න ඕනේ කාටද? ඕක තාත්තට දෙන්න. කවුද ගෙදර පැන් එක තියන්න ඕනේ? දරුවෝ. අර දානේ පීරිසි අරගෙන බුදුහාමුදුරන්ට පූජා කරලා වැඳලා වැඩට යන්න. ඕකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යන්නේ නැහනේ. දවල්ට ඕනේ නැහැ. ඇයි? දවල්ට යන්නේ නැහැ අපේ ගෙවල් වල. ඔය උදේට උයපුවම හැම කරලා කන්න. ඒ හින්දා දවල්ට ඕනේ.
දවල් ඉතින් ගෙවල් වල නැහැ. අම්මලා වැටෙනවා. මම මේක කිව්වට පස්සේ දවල්ට ඕනේ නැහැ කියලා නායක අහන්නේ කොළඹ ඉස්කෝලේ එක දරුවෝ. මේ පන්ති ඇරිලා එනකොට දවල් සේරම නායක අහන්නේ බීම බෝතලයක් ගෙනාවලු. ඇයි අම්මලා එන්නේ හවසනේ. එතකන් බීම වීදුරුවක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ගිලම්පසට එක සිගරට් එකයි බීම බෝතලයක් ගත්තා රුපියල් 200කට විතර. පොඩි ප්‍රශ්නයක් අහන්නද? බැරිකමද නොකරනකමද? අයි මේකේ ගැඹුරක් තියනවද? තේරුම් ගන්න බැරි තැනක් තියනවද? මේක හෙට ඉඳන් කරන්න. අර උසස් පෙළ පන්තියේ දරුවෝ නේ අර බීම වීදුරුවක් පූජා කරනවලු බුදුහාමුදුරන්ට. ඇයි දවල්ට දානේ තියන්න බැරි වුණා කියලා. පින්නතුනේ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ සියලු රතියන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨම රතිය මොකක්ද? ධර්ම රතිය. වෙනවද ධර්ම රතිය තරුණයන්ට දැනিলা තියෙන විදිය? කොල්ලට හිදිලා දවල් දාන්නේ තියන්න බැරි වෙච්ච හින්දා බීම ටිකක් තියන්න බුදුහාමුදුරන්ට. අය මේ බණ තේරෙන්න ඕනද? අපි හින්දි සින්දු අහන්නේ තේරිලාද? අනේ දැන් හින්දි සින්දුවක් දැම්මත් ඇඟිලි වදිනවනේ පොළවේ හරි අනික් අතේ හරිනේ. වදින්නේ නැද්ද? වදිනවා. ඒ රතියට එහා ගියපු මේ ධර්ම රතිය වැදුනහම දැනුනහම ඇබ්බැහි වුණාම පින්නතුනි ආයක රතියක්වත් ඉස්මතු වෙන මේ බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලා නිකලස් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය තුල. එනිසා ධර්ම රතිය හරි ශ්‍රේෂ්ඨයි. ඔය ළඟට හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි මං හිතන්නේ ඉතින් ඔයත්තන්ට මේක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ඉතින් ජීවිතේ යන පළවෙනි බණයි. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. නිකම් මම කියනවට සති 3ක් විතර වඳින්නකො බලන්න. කවුරුද? නෑ කන්න දැන් අපි වෙලාවට කෙරුවට ගෙවල් වල මේව වෙලාවට කරන්න බෑනේ. රාත් 10ට හරි කමක් නෑ. අපූර්වට ඔය සමහර අම්මලා ඉන්නෝ. වැඩ ඇරිලා ආපු ගමන් මොකක් හරි ඇඳගෙන කොණ්ඩේ කඩාගෙන වතුර පිහදලා කොණ්ඩේ සමහරට තුවායත් ගැට ගහගෙන පරක් වෙනවලු පහන තියන්න කියලා ගිනි කූර පත්තු කරලා ළමයින්ට බැන බැන උයන්න යනවා. එහෙම කරන්න ඕනේ නෑනේ මෙව්වා. අර මොකටද? තිබ්බා කියන්න කෙරුවා කියන්න නෙමෙයි. අම්මයි තාත්තයි දරුවයි එක්කහුව වෙන්න. ගෙදර එකට බුදුන් වදින්න. අය ගෙවල් වල ප්‍රශ්න තියෙයි කියලා හිතනවද? කවදාවත් ගෙදරක කිසි කෙනෙක් තෝ කියලාවත් කියන්නේ අය. එහෙම කියයි කියලා සැකයක් තියෙනවනේ සති 3ක් විතර මේක කරලා බලන්න. ඔය මේවට ගරහන උදවිය ඉන්නවනේ මම ඕනනම් ඒ උදවියටත් කියන්නේ සති 3ක් විතර කරලා බලන්නකො නිකම්ම හැදෙනවා. බුද්ධ වත කරන මිනිස්සු හීලා වෙනවා. දමණය වෙනවා. දරණ නාලා ගිරිලා ආලව කළා අඟුලිමාලලා කවුරු ඉස්සරහද දමණය උනේ? බුදුහාමුදුරුවෝ ඉස්සරහ. එනිසා ඔය අපි වගේ අකුසල් සිද්ධ වෙන උදවිය දමණය වෙනවද කියන එක අහන්න දෙයක්ද? තරුණව සමහර තරුණව ඉන්නෝනේ ආතබූත නැතුව ඉන්නෝනේ. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? ණය ගහන්න අවුරුදු 24යි තාම කන්නේ ගෙදරින් ඒ වුණාට. අවුරුදු 27යි 28යි අඳින්න කලිසම් 3ක් නැහැනේ තමන්ගේ සල්ලි වලින් ගත්තා කියලා. දැන් ඔය තරුණ මහත්තුරු හැම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ හොඳේ. සමහර කොල්ලෝ ඉන්නවා අවුරුදු 30ට කිට්ටුයි. ණය ගන්න අර
නර පල්ලා කඩවල තියෙනවා අදත් අර යනකොට 150 මාලයක්. ඕව නෙල්ලගෙන ඉන්නේ. මේ බ්‍රේස්ලට් එකක්. දැන් කිය හාඳුරුන්ට සල්ලි තිබ්බට අපිට කොහෙද සල්ලි කියලා. මං කියන්නේ බීපු සිගරට් කන්ද සල්ලි එක්කව කරුවා අවුරුදු 10ක් 12ක් මොකද කරලා තියෙන්නේ? ප්‍රධානම කාරණේ කරන්න ඕන මොකද්ද කියලාවත් අදහසක් තිබිලා නැහැ. මං කියන්න එහෙම අපේ දරුවන්ට ඔය බොහෝ දරුවෝ බැහැවිලා ඉන්නන වීඩියෝ ගේම් ගහන්න. මේක හරි පිළිගාව. කොල්ල බුදියන්න ගෙවල් වල පාන්දර 2ට 3ට විතර. මොකද කරන්නේ දෙක? අර ලුණු කපන්නේ උවා යකට තල්ලේ උවා බල බල ඉන්නවා. තල්ලු කරගෙන කරන්නේ. නැගිටින්නේ. උදේ 10ට 11ට විතර. කොහෙන් මුදුමාල ගන්නද? එහෙනම් ඔය නෙල්ලිගලින්ම ප්‍රාර්ථනා කරලා යන්න ඔය මුස්පේන්තු ජීවිතයත් මිදේවා කියලා. නෙල්ලිගලින්ම අදිෂ්ඨාන කරලා යන්න. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන්න ඕන. පෞරුෂයයි අභිමානයයි දෙකම හැදෙනවා බුද්ධ වත කරන්ට. අර දැක්කන්නේ නායකහන්න ගම් වතුර ආපු වෙලාවෙත් මම දැක්ක මේකටත් මට කියලා තිබ්බ ඔය එක ගෙව්වා. අර සුනාමිය ආපු වෙලාවේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩනැගිලි ගලවගෙන කියනද ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? මේ මහ ව්‍යසනයේ මේ ආපදාවේ අපි ඕන තරම් දැක්ක තින්ත පතුරක්වත් ගැලවෙච්ච නැති බුදු පිළිම තිබ්බා. රේල් පීලි එල්ලකුරට ඇඹරුන් නැද්ද? බුදු පිළිම වහන්සේලා තිබ්බ පින්නතුනි හෙල්ලිලාවත් නැතුව. මේක කියනකොට කියනවා බුදු පිළිම ඉතුරු වෙලා වැඩක් තියනවද මිනිස්සු මැරිලා කියලා. මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. මේ ස්වභාව ධර්මයේ ගරු කරන්නේ. කවදාවත් දලදා කරඬුව වඩම්මන ඇතෙක්වත් කුලප්පු වෙලා තියෙනවද? නැහැනේ. සත්තුත් හික්මෙනවා. හරි අපූර්වට සත්තු මේ අපේ මේ බුදුහාමුදුරුවෝ කියන එක දන්නේ නැහැනේ. අපි කවුද චෝදනා කරන උදවිය කවුද බුදුහාමුදුරුවෝ කවුද පින්වතුනි? එනිසා මතක තියාගන්න ඒ අපේ බුදුහාමුදුරුවෝ. අපි මේ සත්කාර කරන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. ඔය බුදුහාමුදුරුවන්ගෙන් අහනවන්නේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවනේ ඇයි ඔච්චරටම ඔබ වහන්සේට අර බිම්බිසාර රජුරුව මග දෙපස සුදු වැලි ඉහලා දැන් මෙතෙන්ට ධාතු කරඬුව වැඩම්මුවොත් එහෙම නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවද? අදටත් නේ පින්නතුනේ සුදු වැලි ඉහිනවා, මුතු කුඩ අල්ලනවා, සුදු පැන් සුවඳ පැන් ඉහිනවා. භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ මෙච්චරයි මේ. උන්වහන්සේ දේශනා කරනවා පෙරම් පුරනවදී සංක සිටුවරයා පුතා කවුද? සුසීම. සංකපේ බෝධිසත්වයෝ පුතා සුසීම. සුසීම මහාන වෙන්න යන්න අහනවා. දෙන්නේ නැහැ. ඊට පස්සේ සංඝ සිටුවරයාට එකම පුතා බෝධිසත්ව හොරෙන් ගිහිල්ලා පැවිදි වෙනවා. වෙනතුනේ මේ වෙලාව තිබ්බට දැන් පැයක් ඉවර වෙන්න. එහෙමයි නේද? සූස් ගන්න එපා ඉතින් වෙලාව යනවා. ඔය ඊට පස්සේ බුදු කෙනෙක් වෙනවා සුසීම. පිරිනිවන් පානවා. මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදනවා. තාත්තා සංඝ බෝධිසත්වයෝ හොයාගෙන යනවා. මිනිස්සුන්ගෙන් අහනවා මේ සුසීම කියලා කෙනෙක් දැක්කද?
කියනවා සුසීම කියලා කෙනෙක් නම් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටිය අපි චෛත්‍යයකුත් හදලා ඉවරයි. මේ තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්ද අන්තිමට ගිහිල්ලා දරුවොත් එක්ක චෛත්‍ය මළුවක්වත් හැමදුවේ? කවද්ද අන්තිමට ගිහිල්ලා නේ මං ඕන තරම් දැකලා තියෙනවා නායකහාරෝ සෑය වන්දනා කරන හැටි. ඒ හිතේ ඇතිවන ගෞරවය මගේ බුදු හාමුදුරුවෝ කියන හැඟීමනේ. මේවා එකට එකක් ගැලපෙනවා නායකහාරනේ. ඒ නිසා නායකහාරන්ට ගොඩක් පිං ඒ ආදර්ශය ලෝකෙටම දුන්නට. අඬ අඬා යනෝ කවුද? සංක බෝධිසත්වයෝ. පුතා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා පුතාගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය පිරිසිදු කරන්නට. චෛත්‍ය රාජානන් වහන්සේගේ මළුවේ තිබ්බ වල් පැල ඇටි ගලවනවා. ඔය ගම්වල සමහර චෛත්‍ය තියෙනවා නායකහරුනේ. මේ කොල්ලෝ ගම්වල ඕන තරම් ඉන්නවා. මේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්න. හාමුදුරුවෝ ගාව ගන්න එපා වට. මගෙන් හාමුදුරුවෝ ආවාසේ වැඩ ඉඳි. මේ ගිහලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ බුදු හාමුදුරුවන්ගේ වත කරන්නේ. මේ බුදුවරු දේශනා කරන්නේ. මහණෙනි මම ගිහිල්ලා වල් පැලෑටි ගැලෙව්වා. සුදු වැලේ ඉස්සා. පැන් කෙන්ඩියක් පූජා කරා. තවත් පූජා කරන්න දෙයක් තිබ්බ බැලුවේ නැහැ. කරේ තිබ්බ සලුව පූජා කරා. ඔච්චරයි. පිරිනිවන් පාලා අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට මොකක්ද මේ ලැබීම? නායකහන්නේ නායකහරෝ එන්න මං කිව්වේ හැම එකක්ම නායකහරෝ සම්බන්ධ වෙනවා මේ. අනේ ධාතු වන්දනාව පටන් ගත්තේ ලෝකෙටම පෙන්නලා. නේ අර කරඬු ඇතුලේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා එළියට අරගෙන පූජා කරන්න. ධාතුන් වහන්සේලා වන්දනාවටම මල් ටික හදන්න. නේ නායකහරෝ පඩි දීලානේ මල් කඩන්නේ මල් හදන්නේ. කවුරු වෙනුවෙන්? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. දින් ඔය නේ නායකහරුන්ගේ තේජස නේ නායකහරුන්ගේ ඒක පේනවනේ නායකත්වය ඒ අභිමානය ඒක ඉතින් අරුමයක් නෙමෙයි. පරිවාර සම්පත්තිය බුදුහාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේලා අහනකොට ඔබ වහන්සේට ඇයි ඔච්චර ඔහම හම්බෙන්නේ කියලා ඔය දීපු උත්තරේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජානන් වහන්සේ පිරිසුදු කිරීම පමණයි. මේක මැජික් එකක් නෑ. මං ඒකයි ඉර පායන එක සත්තයි බුද්ධවත කරන්න වරදින්නේ නෑ. වරදින්නේ. බුද්ධවත කරනකොට අමුතුවෙන් ආය අකුසල් සිද්ධ කරගන්න බෑ කියලා ඔට්ටු වෙන්න ඕනේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ මං දේශනාව පටන් ගත්තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. මහා සංඝයාගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පතන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මම හොඳටම දන්නවා. නේ ඔය නුවර පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. නේ බොහෝ පැතිලෝ කරනවනේ. විවිධ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච උදවි ඇවිල්ලා ඇති. තරුණ මහත්තුරු අපේ තාත්තලා මේ පිම්බිමෙන් යන්න කලින් අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා යන්න.
බුදුහාමුදුරුවන්ට දන ගහලා වැඳලා කියලා යන්න. බුදුහාමුදුරුවනේ මේ පව්කාර වැඩේට මට ආයෙ හිත දෙන්න එපා කියලා. මම කියනවට මේක කියලා යන්නකෝ. අය කවදාවත් හිත පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට වැඳලා කියලා යන්න. උන්වහන්සේගේ කරුණාවේ බලය මහිමය අදටත් විද්‍යමානයි. නිතතිම්ම ධර්මානුකූලව හැසිරෙන්න පෙළඹෙනු. නේර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු සත්තයි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මිනිස්සු. අපි දන්නවා මේ සමාජයේ ආයතනවල සංස්ථාවල මිනිස්සු හරියට ගතු කියනවා, හරියට කේලම් කියනෝනේ, හරියට පද හදනවා, හරියට කොටවනවා, හරියට අනේකගේ අයහපත ප්‍රාර්ථනා කරනවා, හරියට ඊර්ෂ්‍යා කරනවා. නේ මෙහෙන් හොඳ කියලා අනිත් පැත්තෙන් වල කපනවා, අපේ දියුණුවට බාධා කරනවා. මේ ගෝරතර සමාජයක් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. අනේක තුල මොන සත්පුරුෂකම් තිබ්බත් කමක් නැහැ. අර හරි අපූර්ව දේශනාවක් තියෙනවනේ අර වේලුද්ධාරාජ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. පුළුවන් නම් මේක හෙට ඉඳන් පටන් ගන්න මේක. ඔය පින්නතුනේ රත්ූපනායික ධර්ම මින් මනත කවදාවත් අපිට වෙනවට අකමැති දේවල් කවදාවත් අනුන්ට කරන්න එපා. අපි කැමතිද කවුරුවත් අපිට බනිනවට කැමතිද? අපි ගැන කේලම් කියනවට, අපිට ඊර්ෂ්‍යා කරනවට, අපිට වෛර කරනවට කිසි කෙනෙක් කැමති නැහැ. ඉතින් අනුන් ගැන කේලම් කියන්න එපා. අනුර පැත්තේ එහෙම කේලම් කියන්නේ නැතුව ඉතින් මං කියන බොහෝ පැතිවල එහෙම තියෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. අපි කැමති නැහැනේ කවුරුවත් අපිට ඊර්ෂ්‍යා කරනවට. එහෙනම් පුරුදු වෙන්න. අර දැන් බැලියගේ දැන් යනකොට සෙරප්පු නැති වෙලා තියෙනකොට ඔය කරුණාව මෛත්‍රිය ඔහෙරම නැති වෙනවනේ. කුණු හරපෙන් බැන බැන යන. අනේක තුල මොන අසත්පුරුෂකම් තිබ්බත් ඒකේ ඇත්තන්ගේ තියෙන කැතකමනේ. ඒකේ ඇත්තන්ගේ තියෙන පෞකාරකම. අපි මොකටද අනුන් කරනෙව්වට කරගහන්නේ? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල අපි අපේ ආධ්‍යාත්මය දියුණු කරගන්න බලන්න. අපි වැඩිපුරම කරන්නේ මම මේ කාරණේ කියලා මේ දේශනාව නවත්තනවා. ඔය වයසක අම්මලාට තාත්තලාට හරි අමාරුයි ගොඩක් වෙලා ඉන්න. අනිත් එක වෛද්‍යවරු මට කියලා තියන්නේ විනාඩි 45 පැය නම් පන්නන්න එපා කියලා. මේ ජීවිතේ වැඩිපුරම නාස්ති කරගන්නේ නේ. අපි බනින්නේ අනුන්ට, පව් පිරෙන්නේ කාටද? අපි වෛර කරන්නේ අනුන්ට, පව් පිරෙන්නේ කාටද? ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට, පව් පිරෙන්නේ කාටද? අපි දෙස් දෙවොල් තියන්නේ අනුන්ට, පව් පිරෙන්නේ අපිට. එහෙනම් අනුන්ට අයහපත ප්‍රාර්ථනා කරපුවාම අපිට අකුසල් සිද්ධ වෙනවා. මේ ජීවිතේ කවදා හරි ඔයත් තෝ කියලා හරි කතා කරා නම් කතා කරේ කාටද? අපි කවදාවත් අපි අපිට තෝ කියලා කතා කරනවද? අනුන්ට. පව් පිරෙන්නේ අපිට. අපි කුණු හරපයක් හරි කියලා බැන්න නම් බැන්නේ කාටද? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අපිට. ඒ හින්දා ඔය අනේක මත සැප සතුට තීරණය කරන්න එපා. සත්පුරුෂෝ විදිහට ඉන්න. මේ ජීවිත හරි අස්තීරයි, හරි తాවකාලිකයි. මස් ගොඩක් නඩත්තු කරන අපි ඔය අපි බලාපොරොත්තු කියන ඒවා, ප්‍රතිරූප කියන ඒවා දීර්ඝකාලීනව නඩත්තු කරන්න බෑ. පුළුවන් තරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කම්පා නොවී ඉන්න බලන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබේවා. මොකද මේ ලෝකෙ පින්නතුනි කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි මට්ටමට අස්තීර තැනක ඉන්නේ මේ සියලු දෙනාට
නිවන් දකින්න මේ උතුම් පින් දහම් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ යුගයේ දැවැන්තම විහාර කර්මාන්තයක් කරනවා නම් කරන්නේ අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ හදපු වඩපු අම්මට තාත්තට පිං සිද්ධ වේවා. අපේ නායක හාමුදුරුවන්ට දීර්ඝායු භාවය ලැබේවා. උන්වහන්සේට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. මේක සංවිධානය කරේ මහනුවර තරුණ කැල සමගින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය, කූරගල රජමහා විහාරය, අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය, යටිහලගල රජමහා විහාරය යන විහාරස්ථානයන්හි වැඩ සිටින මහා සංඝරත්නය ඇතුළු කළමනාකාරීත්වය ඒ සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අරමුණ පැමිණ සිටින පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරන්න. ආපදා තත්වයෙන් මියගිය සියලු පින්වතුන්ට පින් පිණිස පින් අනුමෝදන් කරන්න. නිවන් පිණිස පින් අනුමෝදන් කරන්න. ආපදාවට පත් වෙලා ඉන්න සියලු දෙනාට සිත ශාන්තිය, සමෘද්ධිය, දීර්ඝායු භාවය, සර්වාරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා සාදු කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට පිං සිද්ධ වේවා. අපේ ආණ්ඩුකාරතුමාට, අපේ පොලිස් අධිකාරීතුමා ඇතුළු අපේ ස්ථානාධිපතිවරුන්ට, අපේ නිලධාරි මහත්තුරුන්ට, එවැගේම අපේ සමාට්‍රා මෝටරස් අධිපතිතුමා කුරුණෑගල, අපේ කාර්ය මණ්ඩලයට බණ අහන්න ආපු අම්මලා තාත්තලා දූදරුව පින්වත් සියලු දෙනාට මේ පින් හේතු වාසනා වේවා. ඔයත්තු යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. අම්මට තාත්තට පින් අයිති වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ දායක මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. මගේ මියගිය සෙනෙහබර අයියට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. මේ සුමන සමන් දෙයියන්ගේ අඩවිය නායක හාමුදුරුව එනකොටත් කිව්වේ පොඩි සැකයකුත් තිබ්බ වහීද කියලා. මේ සේරටම වඩා නායක හාමුදුරුවන්ට විශ්වාසයි. උන්වහන්සේ කියනවා මේ සමන් දෙයියන්ගේ අඩවියේ එහෙම මේවා කඩාකප්පල් වෙන්නේ නැහැ. නේ හුලඟත් නායක හාමුදුරුවනේ ලොකුවට නැහැනේ. ලොකු සීතලකුත් නැහැ. ඒ නිසා මේ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට පින් අයිති වේවා. දිව්‍යානුභාවය වැඩි දියුණු වේවා. ඒ වගේම නෙල්ලිගල ඇතුළු නායක හාමුදුරුවන්ගේ විහාරස්ථාන අරගෙන ඉන්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අයිති වේවා. ඒ වගේම මුළු ලෝකෙටම බණ අහන්න සලස්වපු අපේ දළදා මාලිගාවේ මේ කාර්ය මණ්ඩලයට, මාධ්‍ය ඒකකයට, ඒ ප්‍රධානීතුමා, අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාට පින් සිද්ධ වේවා. සසර කවදාවත් අකල් මරණයකට ගොදුරු නොවේවා. සංසාරේ කවදාවත් සා පිපාසාවකට පත් නොවේවා. දුගතිය නොයිපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු. සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව. සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදේ ලැබේවා. සාදු සාදු සාදු.